Sunday Observer newspaper එකේ ආටිකල් එකක් අද අරගෙන ආවා. ඔයගොල්ලෝ නැවත ආදරෙන් පිළිගන්නවා Spoken English Sri Lanka YouTube channel එකට. Sunday Observer newspaper එකේ ආටිකල් එකේ heading එක Wedda chief files CID complaint against Block and Dino. Wedda chief files CID complaint against Block and Dino. Wedda මෙතන බලන්න දරුවනේ අපි මේ වෙඩ්ඩා කියලා ප්‍රොනවුන්ස් කළේ මේක මේ ඉංග්‍රීසි වල ප්‍රොනවුන්ස් කරන්නේ වෙඩ්ඩා කියලා මොකද ඒගොල්ලන්ගේ එක ලියවෙන්නේ මේ විදිහට හින්දා ඒකයි මමත් ඒක එහෙම ප්‍රොනවුන්ස් කරේ වෙඩ්ඩා කියනවා අපි වැද්දා කියලා සිංහලෙන් කියනවා ලංකාවේ මයිනොරිටි එකක් ඉන්න ඉන්ඩිජිනස් නැත්නම් මේ දේශීය ආදිවාසීන්ට අපි වෙඩ්ඩා කියලා කියනවා නැත්නම් වැද්දා කියලා කියනවා ආදිවාසී වැඩි කියන අර්ථය වෙඩ්ඩා චීෆ් කියනවා ප්‍රධානියට චීෆ් කියනවා ප්‍රධාන පළමු කියන අර්ථය ඒ වගේම ප්‍රධානියට ප්‍රමුඛයාට යම් තැනක උසස්ම නිලධාරියට අපි චීෆ් කියලා කියනවා වෙද්දා චීෆ් කිව්වහම වැඩි ප්‍රධානියා ෆයිල් කියනවා ගොනුවට ලිපි ගොනුවට අපි ෆයිල් එකක් කියලා කියනවා ගොනු කරනවට විශේෂයෙන් නඩුවක් ආදී ගොනු කරනවට අපි ෆයිල් කරනවා කියලා කියනවා ගොනු කරනවා ෆයිල්ස් කියලා අගට S අකුරක් එකතු වෙන්නේ මෙතන වෙද්දා චීෆ් කියන්නේ ඒක වචනයක් සරල වර්තමාන කාලයෙන් හෙඩින් එක ලියවෙන හින්දා වෙද්දා චීෆ් ෆයිල්ස් ආදිවාසී ප්‍රධානියා ආදිවාසී නායකයා ගොනු කරනවා CID complaint CID කියන්නේ Criminal Investigation Department crime කියනවා අපරාධයට criminal කියනවා අපරාධී සාපරාධී කියන අර්ථය investigation කියන්නේ investigate කියන්නේ විමර්ශනය කරනවා වග විභාග කරනවා investigation කිව්වහම වග විභාගය විමර්ශනය department කියන්නේ දෙපාර්තමේන්තුව CID කිව්වහම Criminal Investigation Department අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව complaint මෙතන හොඳට බලන්න අපේ දරුවෝ පොඩ්ඩක් මෙතන වරද්දනවා complain කියනවා පැමිණිලි කරනවට verb එකක් වශයෙන් අගට t අකුර නැතුව complain කියන්නේ පැමිණිලි කරනවා complaint කියන්නේ පැමිණිල්ල කියන noun එක t අකුරත් එක්ක ආවම complaint කියන්නේ පැමිණිල්ල complain කියන්නේ පැමිණිලි කරනවා complaint කියන්නේ පැමිණිල්ල against Block and Dino against කියන්නේ එරෙහිව විරුද්ධව Block and Dino කියන එක ඔයගොල්ලෝ සමහර විට දන්නවා ඇති YouTube එකේ Block and Dino කියලා comediansලා විහිළු කරන දෙන්නේ funny content creatorsලා දෙන්නෙක් ඉන්නවා Block and Dino Block සහ Dino කියලා මේ දෙන්න ගැන කියන්නේ against Block and Dino කිව්වහම Block and Dinoට එරෙහිව heading එකේ සම්පූර්ණ තේරුම Wedda chief files CID complaint against Block and Dino ආදිවාසී ප්‍රධානියා ආදිවාසී නායකයා ගොනු කරනවා CID පැමිණිල්ල නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැමිණිල්ල against Block and Dino Block සහ Dinoට එරෙහිව විරුද්ධව අපි ආටිකල් එක කියවමු Wedda chieftain ඌරු වර්ගයේ වනිල ඇත්තෝ filed a complaint with the Criminal Investigation Department in Colombo yesterday against popular comedians Block and Dino in relation to a video which was aired on the YouTube channel of the duo recently. The Adivasi leader has alleged that the video ridicules the customs and traditions of his community and has asked the police to take appropriate action against the wrongdoers. Word by word තේරුම ගමු. වෙද්දා චීෆ්ටන් වෙද්දා කියන්නේ අපි කතා කළා වැද්දට නැත්නම් ආදිවාසියාට අපි කියනවා වැද්දා කියලා ආදිවාසීන්ට චීෆ්ටන් කියන දරුවනේ යම් ක්ලෑන් එකක වර්ගයක නායකයාට සමූහයක වර්ගයක නායකයාට ප්‍රධානියට අපි කියනවා චීෆ්ටන් කියලා වර්ගයක නායකයා වැද්දා චීෆ්ටන් වැඩි වර්ගයේ නායකයා නැත්නම් වැඩි ජනතාවගේ වැඩි වර්ගයාගේ නායකයා ඌරු වර්ගයේ වනිල ඇත්තෝ මේ චීෆ්ටන්ගේ මේ වර්ගයේ ප්‍රධානියාගේ නම දීලා තියෙනවා filed a complaint අපි මේවා කතා කළා file කියන්නේ ගොනු කරනවා filed කිව්වහම ගොනු කළා කියන simple past form එක මෙතන simple past form එක ගොනු කළා a complaint කියන්නේ පැමිණිල්ල a complaint පැමිණිල්ලක් filed a complaint පැමිණිල්ලක් ගොනු කළා with the Criminal Investigation Department with කියන්නේ සමගින් the Criminal Investigation Department අපි මේක heading එකේ කතා කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව with the Criminal Investigation Department අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග in Colombo yesterday in කියන්නේ යමක් තුල Colombo කියන්නේ කොළඹ in Colombo කිව්වහම කොළඹදී කොළඹ yesterday කියන්නේ ඊයේ දින against කියන්නේ එරෙහිව විරුද්ධව popular comedians popular
පොපියුලර් කියන්නේ ජනප්‍රිය. ජනයා විසින් ප්‍රිය කෙනාට අපි කියනවා පොපියුලර් කියලා. මේ වගේම අපේ දරුවෝ පටල ගන්න වචනයක් තමයි ෆේමස් කියන්නේ. ෆේමස් කියන්නේ දරුවනේ ප්‍රසිද්ධ. එයාව ගොඩ දෙනෙක් දන්නවා. පොපියුලර් කියන්නේ එයාට ගොඩ දෙනෙක් කැමති. පොපියුලර් කියන්නේ ජනප්‍රිය. කෙනෙක් එකවර ෆේමස් සහ පොපියුලර් දෙකම වෙන්නත් පුළුවන්. ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන්, ජනප්‍රිය වෙන්නත් පුළුවන්. මෙතන තියෙන පොපියුලර් ජනප්‍රිය. කමීඩියන්ස්. කමීඩියන් කියනවා අපි විහිළුකාරයට, ප්‍රහසනය කරන්නාට, විකටයාට, විහිළුකාරයට අපි කියනවා කමීඩියන් කෙනෙක් කියලා. කමීඩියන්ස් කියලා කිව්වහම විහිළුකාරයන්, විකටයන්, ඒ කියන්නේ විහිළු සපයන්නන්, විහිළු කරන්නන්. බ්ලොක් ඇන්ඩ් ඩීනෝ කියලා ඒ දෙන්නගේ නම තියෙනවා. බ්ලොක් සහ ඩීනෝ. In relation to a video. In relation. in කියන්නේ යමක් තුල කියන අර්ථය. relation. relation කියනවා අපි ඥාතියට, නෑදෑයට, ඒ වගේම අපි relation කියනවා සම්බන්ධයට. in relation කියලා කිව්වම සම්බන්ධයේ, සම්බන්ධයෙන්. to a video. to කියන්නේ ට කියන අර්ථය a video. මෙතන බලන්න මෙතනත් අපේ දරුවෝ ගොඩක් වරද්දන වචනයක්. වීඩියෝ. මේක වීඩියෝ කියලා අපේ දරුවෝ ගොඩක් ප්‍රනවුන්ස් කරනවා. මම හිතන්නේ 90 ගණනක් මේක ප්‍රනවුන්ස් කරන්නේ වීඩියෝ කියලා. වී කියලා අදිනවා. වීඩියෝ නෙමෙයි මේක විඩියෝ. වි කියලා ෂෝට් සිලබල් එකකින් කියන්නේ විඩියෝ. විඩියෝ. විඩියෝ කියන්නේ විඩියෝ පටය. නැත්තම් රූප පටයට අපි කියනවා විඩියෝ එකක් කියලා. to a video කිව්වහම විඩියෝ පටයකට, රූප පටයකට in relation to a video කියලා කිව්වහම රූප පටයකට සම්බන්ධයෙන්. which was aired. which කියන්නේ මෙතන relative pronoun එකක් කොයිකද ඒක කියලා ඒ වීඩියෝ එක ගැන වැඩිදුර කියනවා. was aired. air කියනවා අපි වාතයට. air කියනවා වාතයට, වායුවට, හුළඟට. මෙතන air කියන්නේ verb එකක් වශයෙන් විකාශය කරනවා, ගුවනට මුසු කරනවා, විකාශය කරනවා කියන අර්ථයෙන්. දැන් අපි දරුවනේ TV එකක, රේඩියෝ එකක සිග්නල් එකක් ට්‍රාන්ස්මිට් කරන්නේ වායුව හරහා, වායුගෝලය හරහා. මේක ගුවන්ගත කරනවා, විකාශය කරනවා කියන අර්ථයෙන් air කියන එක ගන්නවා. aired කිව්වහම විකාශය කළා කියන simple past form එක. aired කිව්වහම විකාශය කරලා, ගුවන්ගත කරලා කියන past participle එක. මෙතන past participle එක පාවිච්චි වෙනවා සරල අතීත කාල අදහසක් එන විදියට. which was aired කිව්වහම relative clause එකේ තේරුම which කොයිකද ගුවන්ගත කරපු. video which was aired. මේ රූප පටය කොයිකද ගුවන්ගත කරපු, විකාශය කරපු. on the YouTube channel. on කියන්නේ යම් කියන යමක් මත කියන, on කියන යමක් ගැන කියන, on කියන යම් වෙලාවක් දිනයක් දක්වද්දී මෙතන තියෙන යමක් මත. the YouTube channel කියන නාලිකාව. the YouTube channel, YouTube නාලිකාව. on the YouTube channel, YouTube නාලිකාව මත, ඒ කියන්නේ YouTube නාලිකාවේ. of the duo recently. the duo කියන දෙන්න, ද්විත්වය, යුගලය, යුග්මය කියන අර්ථය. of the duo කිව්වහම දෙන්නාගේ. ඒ කියන්නේ මේ block and dino කියන දෙන්නාගේ. recent කියන මෑත, ළඟ කියන කාලයෙන් ළඟ කාලය, මෑත කාලය කියන එක හඳුන්වන්න. recently කිව්වහම adverb එකක්. මෑතකදී, ළඟකදී. first para එකේ සම්පූර්ණ තේරුම. වෙඩ්ඩා චීෆ්ටන් ඌරු වර්ගයේ වනිල ඇත්තෝ filed. වැඩි ජනතාවගේ, ආදිවාසී ජනතාවගේ වර්ග ප්‍රධානියා, වර්ගයේ නායකයා, ඌරු වර්ගයේ වනිල ඇත්තෝ filed a complaint. ඌරු වර්ගයේ වනිල ඇත්තෝ ගොනු කළා පැමිණිල්ලක් with the criminal investigation department. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමගින්. in Colombo yesterday. කොළඹදී ඊයේ දින. against popular comedians Block and Dino. ජනප්‍රිය ප්‍රහසකයන්, ජනප්‍රිය විහිළු සපයන්නන් වන Block and Dinoට එරෙහිව. in relation to a video. විඩියෝ පටයක් සම්බන්ධයෙන්, විඩියෝ පටයක් සම්බන්ධව. which was aired. විකාශය වෙච්ච on the YouTube channel of the duo recently. දෙදෙනාගේ YouTube නාලිකාවේ මෑතකදී. දෙදෙනාගේ YouTube නාලිකාවේ මෑතකදී විකාශය වුණු. second para එක the ආදිවාසී leader has alleged. the ආදිවාසී leader. ආදිවාසී කියන්නේ අපි කතා කළා ලංකාවේ හිටපු මේ indigenous, මේ දේශීය ජනතාව, අතීත ජනතාව. ආදිවාසී leader කියන්නේ නායකයා, නියමුවා. the ආදිවාසී leader, ආදිවාසී නායකයා. has alleged කිව්වහම present perfect tense එකක්. allege කියන්නේ චෝදනා කරනවා, යම් වරදක් කළායයි කියනවා. alleged කිව්වහම චෝදනා කළායයි කිව්වා. alleged කියන past participle එක චෝදනා කරලා. මෙතන past participle එක පාවිච්චි වෙනවා. has alleged චෝදනා කරලා තියෙනවා, කලායයි කියලා තියෙනවා. that the video. that කියන්නේ ඒක අරක කියන අර්ථය. that කියන එක මෙතන relative clause එකක් නිර්මාණය කරනවා. ඒක මොකක්ද කියලා ගැන කියන්න. that
the video කියන්නේ වීඩියෝ පටය රූප පටය the video කිව්වහම මේ අපිට කියපු රූප පටය අපිට මේ රූප පටයක් ගැන කිව්වනේ මේ YouTube වීඩියෝ එකක් ගැන මේ වීඩියෝ එක. එතකොට the video කිව්වහම මේ අපි දන්න වීඩියෝ එක. the video මේ රූප පටය ridicules the customs ridicule කියන දරුවනේ සමච්චල් කරනවා. යම් දෙයක තියෙන අඩුපාඩු දක්වමින් යම් දෙයක මොකක් හරි විදි දක්වමින් ඒක සමච්චල් කරනවාට අවමන් කරනවාට උපහාස කරනවාට අපි කියනවා ridicule කරනවා. ඒක විහිළුවට ගන්නවා සමච්චල් කරනවා. ridicules කියලා අගට මෙතන s අකුරක් එකතු වෙන්නේ. මේ වීඩියෝ පටය කියන්නේ මෙතන ඒක වචනයක්. මෙතන අපි කතා කරන්නේ present perfect වාක්‍යයක් හින්දා සහ මේ වාක්‍යයේ කොටස තියෙන්නේ සරල වර්තමාන කාලයෙන් හින්දා. The video ridicules මේ රූප පටය සමච්චලයට ලක් කරනවා the customs and traditions the custom කියන අපි චාරිත්‍රය සිරිතකට පුරුද්දකට භාවිතාවකට අපි කියනවා custom එකක් කියලා. customs කිව්වහම චාරිත්‍ර පුරුදු සිරිත් කියන අර්ථය තියෙනවා and traditions and කියන්නේ සහ tradition කියනවා සම්ප්‍රදාය traditions කිව්වහම සම්ප්‍රදායන් යමක් කරගෙන ආපු විදි tradition කිව්වහම දරුවනේ මේගොල්ලන් ටිකක් මුල් බැහැගනිපු පරම්පරාවෙන් පැවතෙන දෙයකට අපි කියනවා tradition එකක් කියලා සම්ප්‍රදායක් යම් දෙයක් කරන පරම්පරාවෙන් පැවතෙන ආකාරයක් custom කිව්වහම එතකොට සිරිත් චාරිත්‍රාදිය ඒ දේවල් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ අතර පැතිරලා ඒගොල්ලෝ අතර ඒ කාලට තියෙන දේවල් customs and traditions කිව්වහම අපිට සිරිත් පිරිත් සහ සම්ප්‍රදායන් නැත්නම් චාරිත්‍ර සහ සම්ප්‍රදායන් කියලා ගන්න පුළුවන්. office community of කියන්නේ යමක ඒකේ එහි his community he කියන්නේ ඔහු him කියන්නේ ඔහුට ඔහුව his කියන්නේ ඔහුගේ community කියන්නේ ප්‍රජාව මිනිසුන්ගේ ඒකකය ප්‍රජාව his community ඔහුගේ ප්‍රජාව office community ඔහුගේ ප්‍රජාවේ and has asked and කියන්නේ සහ has asked කිව්වහම present perfect tense එකක්. ask කියන අහනවා ඉල්ලනවා කියන අර්ථ වලින් ask කිව්වහම ඇහුවා ඉල්ලුවා ask කියන past participle එක අහලා ඉල්ලලා මෙතන past participle එක පාවිච්චි වෙනවා has asked අහලා තියෙනවා ඉල්ලලා තියෙනවා. the police to take කියන්නේ ගන්නවා අරගන්නවා to take කිව්වහම ගන්නට අරගන්නට the police to take පොලිසියට අරගන්නට. appropriate කියන්නේ නියම නිසි උචිත යෝග්‍ය ඔබින කියන අර්ථය. action කියන ක්‍රියාමාර්ගය ගන්න පියවර appropriate action ගැළපෙන පියවර ගැළපෙන ක්‍රියාමාර්ගය. against the wrongdoers එරෙහිව විරුද්ධව the wrongdoers wrong කියන වැරදි do කියන්නේ කරනවා doer කිව්වහම කරන්නා doers කිව්වහම කරන්නන් wrongdoers වැරදි කරන්නන් වැරදිකාරයන් කියන අර්ථය. against the wrongdoers වැරදිකාරයන්ට එරෙහිව. second para එකේ සම්පූර්ණ තේරුම the ආදිවාසී leader has alleged ආදිවාසී නායකයා චෝදනා කරලා තියෙනවා කලායයි කියලා තියෙනවා that the video ridicules that මොකක්ද චෝදනා කළේ මොකක්ද the video ridicules video පටය මේ රූප පටය සමච්චලයට ලක් කරනවා the customs and traditions සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් චාරිත්‍ර සහ සම්ප්‍රදායන් of his community ඔහුගේ ප්‍රජාවගේ ඔහුගේ ජනයාගේ and has asked සහ අහලා තියෙනවා ඉල්ලලා තියෙනවා the police to take පොලිසියට ගන්නට පොලිසියට අරගන්නට appropriate action නිසි ක්‍රියාමාර්ගය ගැළපෙන ක්‍රියාමාර්ගය against the wrongdoers වැරදිකාරයන්ට එරෙහිව වැරදි කරන්නන්ට එරෙහිව. අදත් පුංචි ආටිකල් එකක් අරගෙන ආවේ. හොඳයි නම් like එකයි comment එකයි දාගෙන යන්න දරුවනේ. Thank you so much my dear students. See you again soon.